ගහපන් යකෝ. නැත්නම් අපි ඔක්කොම ඉවරයි. කවුරුත් දන්නේ නැහැ අපි එනවා කියලා. අද රැට ඔය ලොකු නැව අලු කරලා දාපල්ලා. ඉවසපන්. තව ළඟට එන්න දීපන්. අපි උන්ව වතුරෙම වල දාන්න ඕනේ. සර් ටාගට් එක පේනමානේ. නෙලපන්. අයියෝ. අපි තවත කරලා ගහනවා. තිරුප්පු. බෝට් එක ආපහු තිරුප්පු. සෙක්කිරම් ඔඩුංගා. සර් එකේ පැන්න. ගහපන් යකෝ. නැත්නම් අපි ඔක්කොම ඉවරයි. අපි දිනුම් මේ මුහුද අපි දිනුම්. ජය වේවා. මොන විදියකට හරි මේ බඩු ටික අද යාපනයට යන්න ඕනේ. ඒක තමයි මේ හමුදාවේ අවසාන බලාපොරොත්තුව. පාලම් වැහිලා. අපේ සහෝදරයෝ ඉන්නේ හිර වෙලා. මේ ගමන නවත්තන්න බෑ. යාපනයට යන්න තිබ්බ එකම පාර. ඒත් මේක සාමාන්‍ය ගුවන් ගමනක් නෙවෙයි. දෙයියනේ. වැදුනේ නෑ. අපි බේරුණා. දෙවියන්ගේම පිහිටයි. හානිය ගණන් ගන්න එපා. අපි යාපනයට යනවාමයි. යාපනයට ගිහින්ම නවතිමු. අපිව අල්ලන්න උන්ට බෑ. අපි ලෑන්ඩ් කළා. අපි පොරොන්දුව ඉටු කළා. යාපනයට අද දවසක් තියෙනවා. අපි ආපහු ආවා. මේක අපේ රට. We can't hold on much longer. Quickly, get in the boat. We have to move. Grab the harness now. Hold on tight. We're taking you up. උන් හිතුවේ අපි යක්කු කියලා. ඒත් අපි ඊට වඩා භයානකයි. කිලෝමීටර් 40ක් සතුරු මැදින් නොකා නොබී දවස් ගානක් උන් මුළු කැලේම පීරුවා. ඒත් උන් දැනගෙන හිටියේ නෑ මරණය තියෙන්නේ උන්ගේ කකුල් යට කියලා. කාගට් එක ආවා. මුළු කොටි සංවිධානයේම හොල්ලපු ඒ මොහොත. සාක්ෂියක් නැහැ. සලකුණක් නැහැ. අපි ආවද ගියාද කියලා දන්නේ මේ මහා කැලෑව විතරයි. ඉලක්කය අහවරයි. අපි ආයෙ ගෙදර. ඉතිහාස පොත්වල අපේ නම් නෑ. ඒත් මේ පොළව දන්නවා. අපි හෙලපු ලේවල බර.